සිතන දේ වෙන්නේ නැත්නම් ගොන් කබරයා. ගොන් හාමුදුරුවෝ තුගුණ දෙකින් තෝ වගේ මෝඩ ගොන් හරකෙක් අපි දන්නවා මේ උපාධියත් මම දන්නවා හරිද පුළුවන් නම් ඔකයි මෙඩිකල් ටෙස්ට් එකක් කරන්න කියනවා හරිද ඒ වගේ ගම් කබරේ හරිද සිතන දේ වෙන්නේ නැත්නම් අම්මගේ රෙද්ද තෝ ගැන කවුරුත් විචාර කරන්න තෝ වගේ ගස් බල්ලෙක්ගේ තොපිටන් තනිකර පාර හැත්ත ඒ කියන්නේ තොපට જાතියක් නැහැ සම්බුද්ධ ශාසනයක් නැහැ කියන්නේ තොපට ධර්මයක් නැති පාර හැත්ත ඒ කියන්නේ සිතන දේ වෙන්නේ නැහැ. සිතන දේ වෙන්නේ නැත්නම් ඒ ගස් බල්ලගේ තෝ බනහන්න. සිතන දේ වෙන්නේ නැත්නම් ගස් බල්ලෝ තොපි මොන මගුලට බනහන්නේ කියපන්කෝ. අචින්ත චින්ත දම් මොකද කතා කරන්න කියලා ඉගැන්නුවේ. අන්න ඒක තමයි මං අහන්නේ. ඔබ జగතෙක් උගතෙක් නම් මහා මුලකාරයෙක් නම් දීපන්කෝ මේ වට උත්තර. ගස් බල්ලෙක් ඔය බණ කියන්නේ ගොන් හරකෙක්. සිතන දේ වෙන්නේ නැහැ වෙඩ දේ හිතා ගන්න දකින්. ශාසනයට ගරු කරන්න කියලා තමයි කිව්වේ. බුද්ධ ශාසනයට ගරු කිරීමක් කරපන් බෞද්ධයෙක් නම්. පාංශකුලේ දෙන්න හාමුදුරුව අවශ්‍ය වෙනවා. අමතක කරන්න එපා. බල්ලෝ ඉන්නේ නැහැ. අන්න ඒකයි මට කියන්න තියෙන්නේ. තුන දෙකින් ගස් බල්ලා. ඔය වගේ ගොන් හරක්ගේ බණ අහනවද? මොකද්ද? මොකෙද්ද ඔක? මාළුවගේ ගෑනු සතා මාලී. බොරුවගේ ගෑනු සතා බොරිච්චේ. අලියගේ ගෑනු සතා අලිච්චේ. අයෝල්දෝ. ඔගොල්ලෝ වැරදි නම් කමෙන්ට් එකක් දාන්න වැරදි කියලා. මං හිතන්නේ හරි. මං දන්න විදිහට. හැබැයි එහෙමයි කියලා පිරිමි ළමයිගේ ගෑනු ළමයා කෑල්ල වෙන්න හරි ගෑනු ළමයට කෑල්ල කියලා හුනොත් එහෙම දෙනවා ගුටි ගෑනු ළමයි කියන්නේ සම්පූර්ණයෙන්ම හරිම ආදරණීය ජීවින් කොට්ටාශා ඒගොල්ලන්ට කෑල්ල කියලා හුනොත් එහෙම ආයි මම යුහි නෙමෙයි නෝටි යුහි වෙනවා අරගලේ වෙලාවේදී අයිස් ඕකගේ පුළුවන් නම් ඕකයි මෙඩිකල් ටෙස්ට් එකක් කරන්න කියනවා. හරිද? ඒ වගේ ගම් කබරේ. හරිද? සිතන දේ වෙන්නේ නැත්නම් අම්මගේ රෙද්ද සිතන දේ වෙන්නේ නැත්නම් ගොන් කබරයා. ගොන් හාමුදුරුවෝ තුගුණ දෙකින් යකෝ අපි ජීවිතයත් එක්ක අපේ ජීවිතය අපේ ආදරේ සෙනසත් එක්ක අපි දැන් තෝ වගේ මෝඩ ගොන් හරකෙක් අපි දන්නවා මේ උපාධියත් මම දන්නවා. හරිද? තෝ ගැන කවුරුත් විචාර කරන්න. තෝ වගේ ගස් බල්ලෙක්ගේ තොපිටන් තනිකර පාර හැත්ත. ඒ කියන්නේ තොපට જાතියක් නැහැ. සම්බුද්ධ ශාසනයක් නැහැ. ඒ කියන්නේ තොපට ධර්මයක් නැති පාර හැත්ත. ඒ කියන්නේ සිතන දේ වෙන්නේ නැහැ. සිතන දේ වෙන්නේ නැත්නම් ඒ ගස් බල්ලගේ තෝ බනහන්න. සිතන දේ වෙන්නේ නැත්නම් ගස් බල්ලෝ තොපි මොන මගුලට බනහන්නේ කියපන්කෝ. තොපි කොහොමද තොපේ දරුවන් හදන්නේ? සිතන දේ වෙන්නේ නැත්නම් වෙන දේ හිතා ගන්නත් බැරිලු. වෙන දේ හිතා ගන්න ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි සිතන දේ වෙන්නේ නැල්ලු. ඒ වගේ ගොම් මෝඩ හරකෙක් ධර්ම දේශනාවක් කරපු තොපි ඔක්කොටම නිවන් සුව ලැබේවා. සම්බුදු සාසනෙට තොපි ආදරයක් නැහැ. සෙනෙහසක් නැහැ. එහෙමනම් ඌවගෙන්නලා තොපේ මහගෑණි, තොපේ අම්මා, තොපේ තාත්තා, තොපේ එකෙක් මරුණාට පස්සේ ඔය ගැන ගෙඩියව ඔකට නම් මං කියන්නේ ගඩ ගෙඩියා. උගේ ඔක්කොම රෙකෝඩ් තියෙනවා මං. ඔය ගණ ගෙඩිය ගන්නලා තොටපොළ පාංශුලි කියන්නේ එකක් මතක තියාගන්නලා හරිද? මුන් වගේ මේ ගොබ්බ මොයි චීවරධාරියෝ මොක්කුද මුන් පර 70 අවජාතක මුන්ට කියන්නේ අවජාතිකෝ ජාතකයක් නැහැ මුන්ට ජාතකයක් නැහැ මු එච්චර පොරද්ද තෙරුවන් සරණයි මහා නායක ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි අපේ හාමුදුරුවනේ මෙවැනි වීඩියෝ එකක් කරන්න මං අදහස් කරේ අපේ කත්නෝරුවේ ස්වාමින් වහන්සේට මේ දවස්වල හරියට මඩපාර එල්ල කරනවා ඒ හාමුදුරුවන්ගේ වැඩපිළිවෙල අනුව බලාගෙන ඉන්න බැරි අය මේ වෙනකොට ස්වාමින් වහන්සේට මඩ ගහන්න ලෑස්ති වෙලා තියෙනවා. අන්න ඒ හින්දායි මම මේ වීඩියෝ පටිය අන්තර්ජාලයට මොදාරින්නේ ස්වාමින් වහන්සේ වෙනුවෙන් එයාට එල්ල කරපු මඩපාරටයි. කීර්ති රත්නායක කියලා මිනිස්සෙක් මලකඩේක් මිනිස්සෙක් වෙන්න බෑ මලකඩේක් මේ දවස්වල කාගෙන් හරි ලොකු කුට්ටියක් අරගෙන ඇඟිල්ල දික් කළා ස්වාමින් වහන්සේට මඩ ගහනවා. ඒ මොකද කියතොත් එයා කාගෙන් හරි ලොකු ජරාවක් ආපු බේබද්දෙක් කියලා අපිට මූණ දැක්කම පේනවා බේබදු සංගමේ ඉන්න ලීඩරයා. ඒකයි එයා ඒ විදිහට කතා කරන්නේ. මෙවැනි ස්වාමින් වහන්සේ කෙනෙකුට බෞද්ධයෙක් නම් මේ විදිහට කතා කරන්නේ නැහැ. එයා බෞද්ධයෙක් වෙන්න බෑ. මොකද
මොකද එයා මලත් එයාට පාංශකුලේ දෙන්න ඕනේ ස්වාමින් වහන්සේලාම තමයි. නැතුව බල්ලෝ නෙමෙයි. එයා හිතනවා ඇති එයාට බල්ලෝ ඉන්නේ කියලා. ස්වාමින් වහන්සේලා එනවා කියලා තීරණය කරලා නැහැ. එහෙමනම් මේ විදියට කතා කරන්නේ නැහැ. මං අහනවා ඒ තිරිසනාගේ ලොකු උගත් නිලධාරියෙක්ලු උසස්ලු. උසස්කම අපිට දැනුණා. උසස්කම හොඳටම යාගේ දැනුණා. සමහර විට මං හිතනවා යා මහින්ද මහත්තයා ගාව මලකඩ කටපු ඇට මසාජ් කරපු අපතෙක් වෙන්න ඇති. ඒකයි යා ඒ විදිහට රඟන්නේ. ඇත්තටම මහින්දගේ බෝල දෙක මසාජ් කරපු අපතෙක්. ඒක තමයි ඒ විදිහට රඟන්නේ. මමත් බය නෑ යකෝ. බය නම් මම මේ විදිහට කතා කරන්නෙත් නෑ. හරිද? ඉස්සෙල්ලා බෞද්ධයෙක් නම් බුද්ධ ශාසනයට ගරු කරන්න කියලා තමයි කිව්වේ. බුද්ධ ශාසනයට ගරු කිරීමක් කරපම් බෞද්ධයෙක් නම්. පාංශකුලේ දෙන්න හාමුදුරුව අවශ්‍ය වෙනවා. අමතක කරන්න එපා. බල්ලෝ ඉන්නේ නෑ. අන්න ඒකයි මට කියන්න තියෙන්නේ. ඊට වැඩියේ කියන්න මම කැමති නෑ තිරිසන්නුන්ට. ඒ වුණත් කියන්න සිද්ධ වෙනවා. මං අහනවා මේ මලකඩයගෙන් අනිත් හාමුදුරුවෝ වගේ දේශපාලනයට බැහැලා යන හාමුදුරු කෙනෙක් නෙමෙයි. සමාජයේ ඇත්තටම විපතටපත් වෙලා අසරණ වෙලා ඉන්න මද්ද්‍රව්‍ය වලට බැහැලා ඉන්න පොඩි දරුවන්ව ගෑනු ළමයිව පිරිමි ළමයිව ලං කරගෙන මුදවගෙන හොඳ ගමනක් යනවා. අපිත් අන්න ඒකයි හාමුදුරුවන්ට ආදරේ. සමාජයේ හරි තැනකට ගේනවා. දේශපාලනේ පැත්තෙන් ගිහිල්ලා අර සිවුරේ තුත්තිරි තියෙන අපතයෝ කාලකන්ණි හාමුදුරුවෝ ටිකක් ඉන්නේ. ඒ තැනට වැටිලා නැහැ. මෙයාට ඒ තැනට වැටෙන්න ජනතාව ඉඩ දෙන්නෙත් නැහැ. ඒ මොකද ඒ තැනට වැටෙන්නෙත් නැහැ. හොඳ බුද්ධිමත් හාමුදුරු නමක්. අනිත් තැනටත් එයා හොඳ ආදර්ශයක්. සිවුරේ තුත්තිරි තියෙන අංජකොරස් සෙට් එකක් ඉන්නවනේ. එක එක දේශපාලකයන්ට කඩේ යන අපතයෝ සෙට් එකක් ඉන්නවනේ. අර එදා වේල බඩගින්නට හොයාගන්න අන්න ඒ සෙට් එක ගානට ගණන් ගන්න එපා. මේ ස්වාමින් වහන්සේ වෙනයි. මේ ස්වාමින් වහන්සේ නියම බෞද්ධයෙක් විදිහට හිටගෙන ඉන්න ස්වාමින් වහන්සේ කෙනෙක්. සිවුර ආදායම් මාර්ගයකට හදාගත්තු ස්වාමින් වහන්සේලා නෙමෙයි මේ. එහෙමත් ඉන්නවා. එහෙමත් එක තමයි තොපි ඉන්නේ. යන්නේ එහෙමන්ගේ සිවුරේ තියෙන තුත්තිරි තමයි බල ගලවන්නේ. ඒකයි මෙතෙක් කාලයක් ගොළුෙක් වගේ බීරෙක් වගේ නිහඬ වෙලා වෙන දේවල් බලාගෙන ඉඳලා දැන් මේ ස්වාමින් වහන්සේට නැගිල්ල දික් කරන්නේ. මං අහනවා ඒ හාමුදුරුවන්ගේ ජෝගි බලාගෙන හිටියා නේද? එතකොට කොහෙද උඹ හිටියේ? උඹ බෞද්ධයෙක් නම් කොහෙද හිටියේ? ඇයි උඹට ඒ වෙලාවේ නැගිටින්න බැරි වුනේ? ඇයි ඒ වෙලාවෙන් බැංගිල්ල දික් කළා කතා කරුවේ නැත්තේ? ඇයි දැන් හිටගෙන හාමුදුරුවන්ට මඩ ගහන්න එන්නේ? කොහෙන්ද ඔබට ලොකු කුට්ටියක් ලැබුණේ? කවුද ඔබට මේ විදිහට කතා කරන්න කියලා ඉගැන්නුවේ? අන්න ඒක තමයි මං අහන්නේ. ඔබ జగතෙක් උගතෙක් නම් මහා මොලකාරයෙක් නම් දීපංකො මේවට උත්තර. උත්තර තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ විදිහට රඟන්නේ, ඒ විදිහට කතා කරන්නේ. බොයිට ඉස්සලා හාමුදුරුවෝ නටපු දේවල් බලාගෙන නේද හිටියේ? එතකොට ඇයි ඔයාලට කතා කරන්න බැරි වුනේ? ඇයි ඒවට උත්තර දුන්නේ නැත්තේ? ලොකුම කුට්ටියක් හම්බුණු හින්දා කට දිගෑරුණා, අත දිගෑරුණා, බාහිරකින් බොණ්ඩ හම්බුණු හින්දා උගුරකට හොද්දට තෙමුණා, සද්දේ දාලා කතා කරුවානේ. පීචං. ඇත්තටම කියතොත් ගණන් ගන්නෑ. උඹ මොන උගතෙක් වුණත් ගණන් ගන්නෑ. මොන ලොක්කෙක් වුණත් ගණන් ගන්නෑ. ඔබට බල්ලා මාක් එක තමයි වෙලා තියෙන්නේ. මෙවැනි විදියට තොට ඇසිරෙන්න එපා කියලා තමයි මම කියන්නේ.